සාමාන්‍යයෙන් අපි සතුන් ගැන කතා කරද්දී අපගේ ඇස්වලට ප්‍රියමනාප ලස්සන පෙනුමක් තියෙන සතුන් ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. ඒ සොබාදහම කියන්නේ හරිම පුදුමාකාර තැනක්. සොබාදහම නිර්මාණය කරන හැම දෙයක්ම ලස්සන නැහැ. ඇත්තටම සමහරක් සතුන් ඉන්නවා ඔවුන්ගේ පෙනුම දැක්කම කිසිම ආකර්ෂණයක් වගේම ලස්සනක් ඇත්තේම නැහැ. ඒ කියන්නේ හරිම අමුතු කැත පෙනුමක් තමයි තියෙන්නේ. ඒත් ඒක එයාලගේ වැරැද්දක් නෙමෙයි. මොවුන්ට මේ විකාර පෙනුම ලැබිලා තියෙන්නේ ස්වභාව ධර්මයෙන්මයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ මිනිස්සු අප්‍රසන්නයි කියලා කතාබහට ලක්වන සතුන් 10 දෙනෙක් ගැනයි. මේ හැම සතෙක්ම මොවුන්ගේ පෙනුම කොහොම වුණත් අපගේ පරිසර පද්ධතියට විශාල කාර්යභාරයක් ඉටු කරනවා. බාබිරූසා මේ සතාගේ පෙනුම හරියට වල්ලූරෙක් වගේ වුණාට මොවුන් හඳුන්වන්නේ ඌරුමුවා කියලයි. ඒකට හේතුව තමයි මෙයාලගේ ශරීරයේ තියෙන අමුතුම හැඩය. බාබිරූසා ජීවත් වෙන්නේ ඉන්දුනීසියාවේ සුලවේසි දූපත්වල විතරයි. සාමාන්‍යයෙන් ඌරන් වගේ නෙමේ මේ අයගේ උඩු දත් මුඛයෙන් එළියට එන්නේ නැතිව නාසය සමවිදගෙන ඉහළට වක්‍රව වර්ධනය වෙනවා. හරියට ඔළුවට උඩින් ඇවිත් පිටුපසට නැවුණු අන් දෙකක් වගේ. යටහනුවේ දත් දෙකත් ඒ වගේම උඩට වක්‍රව වර්ධනය වෙනවා. මේ දල කොච්චර දික් වෙනවාද කිව්වොත් ඒවා සමහර වෙලාවට අඟල් 17ක් දක්වා වුණත් දික් වෙන්න පුළුවන්. පෙනුමෙන් ටිකක් රැලි වැටුණු අලු දුඹුරු පැහැති සමක් තියෙන මේ සතුන්ගේ ඇඟේ තියෙන්නේ අඩු රෝම ප්‍රමාණයක්. මෙයාලා කැමති තෙත් වගුරු වනාන්තරවල සහ ගංගා ආශ්‍රිතව ජීවත් වෙන්නයි. ඒ වගේම මේ අයට හොඳට පිහනන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෑමට නම් මෙයාලා ඕනෑම දෙයක් කනවා. ගස්වල කොළ, ගෙඩි, මුල් වගේම පොඩි කෘමිනුත් මෙයාලගේ කෑම වේලට එකතු කර ගන්නවා. චීන දෙවන්ත සලමන්ඩ්‍රයා මෙම සත්වයා ලෝකයේ ඉන්න විශාලතම උභයජීවී සත්වයා ලෙස සැලකෙනවා. මොවුන් චීනයට ආවේනිකුණු සතෙක් වන අතර අවුරුදු මිලියන 170කට වඩා පැරණි ජීවමාන පොසිලයක් ලෙස හඳුන්වනවා. මොවුන් දිගින් අඩි 6ක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම බර කිලෝග්‍රෑම් 50ක් පමණ වෙනවා. මොවුන්ගේ සම තද අලු හෝ දුබුරු පැහැයක් ගන්නා අතර රැලි සහිත ලිස්සන සුළු ස්වභාවයක් ගන්නවා. චීනයේ කඳුකර ප්‍රදේශවල වේගයෙන් ගලා යන පිරිසිදු ගංගා සහ දිය පහරවල් වල මොවුන් ජීවත් වෙනවා. දහවල් කාලයේදී ගල් කුහර තුල සැඟවී සිටීමට තමයි මොවුන් වඩාත්ම කැමති. මොවුන්ගේ ඇස් පෙනීම ගොඩාක්ම දුර්වලයි. ඒ නිසා වතුරේ ඇතිවන සුළු කම්පන පවා හඳුනා ගැනීමට සම මත ඇති සංවේදී ගැටති පද්ධතියක් මොවුන්ට උපකාරී වෙනවා. මොවුන් වැඩිපුරම ක්‍රියාකාරී වන්නේ රාත්‍රී කාලයේදී. සැඟවී සිට පහර දෙන සත්වයෙක් විදිහට සැලකෙන මොවුන් ගොදුර ළඟට එනකම් මුඛය විවෘත කරගෙන බලා සිටිනවා. මොවුන්ගේ ප්‍රධානම ආහාරය තමයි මාළු, කකුළුවන්, කෘමීන් වගේම කුඩා උභයජීවීන්. කැලිෆෝනියා කොන්ඩෝර් කැලිෆෝනියා කොන්ඩෝර් කියන්නේ උතුරු ඇමරිකාවේ ගොඩබිම ජීවත් වන විශාලම පක්ෂියා ලෙස සැලකෙන දැවැන්තයෙක්. මොවුන්ගේ පියාපත්වල දිග අඩි 9.5ක් පමණ වෙනවා. ඒ කියන්නේ බාස්කට් බෝල් දැලක උසටත් වඩා වැඩි. වැඩිහිටි සතුන්ගේ ඇඟ තද කළු පැහැති පිහාටු වලින් වැසී ඇති අතර පියාපතට යට කොටසේ සුදු ලොකු ත්‍රිකෝණාකාර ලැප දැක ගන්න පුළුවන්. ඒ වගේම එයාලගේ හිස සහ බෙල්ල පිහාටු රහිතයි. එම ප්‍රදේශයේ රතු තැඹිලි හෝ කහ පැහැයෙන් යුක්තයි. උන් කලබල වීට හෝ ප්‍රජනන සමයේදී මේ වර්ණය තවත් දීප්තිමත් වෙනවා. මොවුන් ජීවත් වන්නේ උස කඳුවැටි සහ ගල්පර තියෙන ප්‍රදේශවල. මේ පක්ෂියා දවසට හැතැම්ම 200කට වඩා දුරක් ගොදුරු සොයාගෙන පියාසර කරනවා. මොවුන් මස් කන සත්තු. ඒත් මෙයාලා ගොදුරු මරන්නේ නැහැ. ආහාරයට ගන්නේ මල සිරුරු විතරයි. හරකුන් මුවන් වගේ ලොකු සතුන්ගේ මල සිරුරු තමයි මෙයාලගේ ප්‍රධානම ආහාරය. මොවුන්ගේ ජීවන චක්‍රය නම් ඉතාමත් මන්දගාමී. ගැහැණු සතෙක් අවුරුදු 2කට සැරයක් එක බිත්තරයක් පමණයි දාන්නේ. මේ මන්දගාමී ප්‍රජනන වේගය සහ අනිකුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා 1982 වන විට මුළු ලෝකයෙන්ම ඉතිරිව සිටියේ මේ පක්ෂීන් 22ක් පමණයි. මේ තත්ත්වයේ තේරුම්ගත් රජය ඉතිරිව සිටි සියලුම පක්ෂීන් අල්ලා සංරක්ෂණ වැඩසටහන් පටන් ගත්තා. වෝතෝ කූරා අප්‍රිකාවේ සවානා තනබිම් වල ජීවත් වන නිතර දකින්න ලැබෙන හුරුබුහුටි ටිකක් විතර විහිළුකාර පෙනුමක් තියෙන සතෙක් තමයි වෝතෝ කූරා කියන්නේ. මොවුන්ගේ මුහුණේ තියෙන විශේෂ ගැටති නිසා තමයි මේ නම ලැබිලා තියෙන්නේ. පිරිමි සතුන්ගේ මුහුණේ මේවා ලොකුවට තියෙනවා. මේවයින් එයාලට අනිත් සතුන් සමග සටන් කරනකොට මුහුණට ලොකු ආරක්ෂාවක් ලබා දෙනවා. ඒ වගේම මොවුන්ගේ විශාල දල මේවා හැදිලා තියෙන්නේ උඩු සහ යට දත් වලින්. යට දල රේසරයක් වගේ හරිම තියුණුයි. මෙම ඌරු විශේෂය ගැන කතා කරද්දී එයාලා දුවන විදිය නොකියම බෑ. මොවුන්ට පැයට කිලෝමීටර් 55ට වඩා වැඩි වේගයකින් දුවන්න පුළුවන්. ඒ වගේම වල්ගය කෙලින් උඩට තියාගෙන දුවන්නේ අම්මලා සමග යන පැටවුන් අතරමං වීම වළක්වා ගන්නයි. මෙම ඌරු විශේෂය ඕනෑම දෙයක් ආහාරයට ගන්නවා. එයාලා වැඩිපුරම කන්නේ තනකොළ, මුල් සහ අල වර්ගයි. මෙයාලා තමන්ගේම කියා ගුහා හාරන්නේ නෑ. ඒ වෙනුවට අනිත් සතුන් හාරලා අතහැර ගිය ගුහා තමයි එයාලා පාවිච්චි කරන්නේ. තරු නාස ඇති මවුලයා. මහුව හඳුනා ගන්න ලේසිම දේ තමයි එයාලගේ නාසය. නාසයේ කෙළවරේ රෝස පැහැති ඇඟිලි 22ක් තියෙනවා. ඒක හරියට පුංචි තරුවක් වගේ. මෙම සතාගේ ඇස් පෙනීම ඉතාමත් දුර්වලයි. මේ ඇඟිලි තමයි මෙයාලගේ ඇස් විදිහට වැඩ කරන්නේ. මේවා පාවිච්චි කරලා තප්පරයකට වස්තුන් 12ක් වුණත් පරීක්ෂා කරන්න මොවුන්ට හැකියාවක් තියෙනවා. මොවුන්ගේ වාසස්ථාන පිහිටලා තියෙන්නේ වගුරු බිම් සහ ඇලදොල ආශ්‍රිතවයි.
මොවුන්ට හොඳට පිහිනන්න වගේම වතුර යටදී හොඳට දඩයම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙම සතුන්ට තියෙන පුදුමාකාර හැකියාවක් තමයි වතුර යටදී පවා සුවඳ දැනීම. මොවුන්ගේ මේ දිගුවලිගේ ශීත කාලයට මේදය ගබඩා කරගන්න උදව් වෙනවා. කෙටියෙන් කිව්වොත් මේ පුංචි සතා අමුතු පෙනුමක් තිබුණත් සොබාදහමේ ඉන්න විශිෂ්ටම සංවේදක පද්ධතියක් කිව්වොත් නිවැරදි. ගොබ්ලින් මෝරා. මොවුන් ඉතා ගැඹුරු මුහුදේ ජීවත් වන නිසා මිනිසුන්ට එතරම් හමුවන්නේ නැහැ. අප්‍රසන්න පෙනුමට හේතුව ඔවුන්ගේ පැතලි නාසය සහ විශේෂයෙන්ම ගොදුරක් අල්ලා ගැනීමේදී ඉදිරියට තල්ලු කළ හැකි හක්කුයි. මේ මෝරා ජීවමාන පොසිලයක් ලෙස සැලකෙනවා. මොවුන් අවුරුදු මිලියන 125කට පෙර සිට පැමිණි මෝර පවුලක ඉතිරිව සිටින එකම සමාජිකයයි. මොවුන්ගේ දිගු නාසය පුරාම විද්‍යුත් සංවේදක අවයව තිබෙන අතර එමගින් අන්ධකාරයේ සිටින ගොදුරු සොයා ගැනීමට හැකියාවක් තියෙනවා. ගොදුර ළඟට එන විට ඔවුන්ගේ හකු වේගයෙන් ඉදිරියට නෙරා ගොදුර ශනිකව ග්‍රහණය කරගන්න ඔවුන්ට හැකියාවක් තියෙනවා. ප්‍රොබොස්කිස් වඳුරා. ලයිස්තුවේ 4 වැනියා වන්නේ බෝනියෝ දූපතට ආවේනික ප්‍රොබොස්කිස් වඳුරායි. අප්‍රසන්න පෙනුමට හේතුව පිරිමි වඳුරන්ගේ ඇති විශාල මාංශල එල්ලා වැටෙන නාසයයි. මේ නාසය තමයි ඔවුන්ගේ ආකර්ෂණයේ ප්‍රධානම සංකේතය. නාසය විශාල වන තරමට ගැහැණු වඳුරන් ඔවුන්ට ආකර්ෂණය වෙනවා. තවද මේ නාසය ශබ්ද විස්තරණය කරන දෝංකාර කුටීරයක් ලෙස ක්‍රියා කරන අතර අනිකුත් පිරිමි සතුන්ට සහ භූමි ප්‍රදේශයට අනතුරු ඇඟීමේ ශබ්දය ඉතා ඈතට යැවීමට උපකාරී වෙනවා. මොවුන් විශිෂ්ට පිහිනුම්කරුවන් ලෙස සැලකෙන අතර බොහෝ විට ගංගා තරණය කිරීමට සිදුවන බැවින් මොවුන්ට මේ පිහිනීමේ හැකියාව ඉතාමත් වැදගත්. අයි තුන්වැනියා වන්නේ මැඩගස්කරයට ආවේනික නිසාචර සත්වයෙක් වන අයි සතායි. අප්‍රසන්න පෙනුමට හේතුව ඔවුන්ගේ විශාල ඇස් දැවැන්ත කන් සහ අමුතුම පෙනුම ඇති සිහින් මැද ඇඟිල්ලයි. අයි සතා ප්‍රයිමේට් පවුලේ ඉතාම අමුතුම සමාජිකයෙක්. මොවුන් කෑම සොයන්නේ ටැප් කරලා අහලා කියන ක්‍රමයෙන්. මොවුන් සිහින් මැද ඇඟිල්ලෙන් ගස් වලට තට්ටු කර අතිශයින් සංවේදී කන් වලින් ඇතුළත සිටින කෘමීන්ගේ ශබ්දය අසා දැනගෙන සිදුරක්කාරා ඒ ඇඟිල්ලෙන්ම කෘමියා එළියටගෙන කනවා. මොවුන්ගේ දත් මීයන්ගේ දත් මෙන් ජීවිත කාලය පුරාම වර්ධනය වීමද විශේෂ ලක්ෂණයක්. නිරුවත් මවුල මීයා. ලයිස්තුවේ දෙවෙනියා තමයි නැගෙනහිර අප්‍රිකාවේ භූගත උමන්වල ජීවත් වන නිරුවත් මවුල මීයා. අප්‍රසන්න පෙනුමට හේතුව ඔවුන්ට ඇත්තේ හිසකෙස් නැති රැලි වැටුණු රෝස පැහැති සමක් වන අතර ඉදිරියට නෙරා ඇති විශාල දත් පෙළක්ද මොවුන්ට තියෙනවා. මොවුන් පෙනුමෙන් අප්‍රසන්න වූවත් මොවුන්ගේ සෞඛ්‍යය නම් පුදුම සහගතයි. මොවුන්ට පිළිකා සෑදෙන්නේ නැහැ. ඒ වගේම වේදනාවට සංවේදීත් නැහැ. අවුරුදු 30ක් වැනි දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාවක් මොවුන්ට තියෙනවා. මොවුන් යුසෝසියල් සතුන්. ඒ කියන්නේ මීමැස්සන් කූඹින් වගේ එකම රැජිනකගේ නායකත්වය යටතේ විශාල ජනපද ලෙස ජීවත් වන එකම ශීරපායි සතා. බ්ලොබ් මත්ස්‍යයා. අපේ ලයිස්තුවේ පළමුවැන්නා ලෝකයේ කැතම සත්වයා ලෙස ප්‍රසිද්ධ බ්ලොබ් මත්ස්‍යයයි. අප්‍රසන්න පෙනුමට හේතුව සාමාන්‍යයෙන් අපිට පෙනෙන්නේ මොවුන්ව ගැඹුරු මුහුදෙන් මතු පිටට ගත් පසු පීඩනය අඩුවීම නිසා දියවන ලද ජෙලටින් ස්කන්ධයක් ලෙස එල්ලා වැටෙන ආකාරයයි. මොවුන් මීටර් 600-1200 ගැඹුරේ ජීවත් වන විට මොවුන්ගේ ශරීරය හොඳින්ම ක්‍රියාත්මක වෙනවා. මොවුන්ගේ ශරීරය ජලයට වඩා අඩු ඝනත්වයකින් යුත් ජෙලටින් ස්කන්ධයකින් තමයි සෑදිලා තියෙන්නේ. මෙයින් ඔවුන්ට පිහිනීමට ශක්තිය වැය නොකර මුහුදු පතුලේ පාවෙමින් සිටිය හැකියි. මේ අනුවර්තනය නිසා මොවුන්ට අවශ්‍ය වන්නේ මුඛයේ විවුර්ත කර කෑමට එන ඕනෑම දෙයක් අල්ලා ගැනීම පමණයි. මොවුන් තනියම ජීවත් වීමට හොඳින්ම අනුවර්තනය වුණු සතෙක්. අපි දැක්කා සබාදහමේ තියෙන විවිධත්වය කොයිතරම් පුළුල්ද කියලා. මේ සතුන්ගේ පෙනුම කොහොම වුණත් මොවුන් ජීවත් වන පරිසරයට අනුවර්තනය වෙලා ඉන්න විදිය හරිම පුදුමයි. මොවුන්ගේ කැත ලක්ෂණ පිටුපස තියෙන්නේ විද්‍යාවේ හා පරිණාමයේ විශිෂ්ටතම රහස්. පෙනුම ගැන හිතන්නේ නැතුව මේ සතුන්ගේ ජීවිත කතාව ඔයාලට කොහොමද දැනුනේ කියලා අපිට කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවත වීඩියෝ එකකින් හමු වන තුරු ඔබට සුබ දවසක්.